යාළුවනේ මට ඉන්න බෑ හුජ්ජ බරයි. අපි හුජ්ජ ටිකක් බමු. බොරු නෙවෙයි ඇත්තටම. මේ ග්ලාස් එකේ මුකුත් නෑ. මම දැන් හුජ්ජ කරනවා ග්ලාස් එකට. හරියටම ග්ලාස් එකේ ගානටම හුජ්ජ ආවා. අපි හුජ්ජ බමු. මාරහක් තියෙන්නේ. හරියට වයින් ටිකක් ගැහුවා වගේ. සම්පූර්ණම තග්ගෙඩි පුකවල් වලට නගලා පුග්ගෙඩි පලන මම තමයි මහ පග්ගෙඩියා ධනරාජා මිස්ටර් හැන්සම්. ළඩයක් කඩයක් පඩයක් යාළුවනේ ඔයාලට පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට මේක කියන්න පුළුවන්ද? අපි බලමු. හැබැයි කුණුහරුපවත් නරක දෙයක්වත් කියලා වැරදියට හිතන්න එපා. මේක චැලෙන්ජ් එකක් විතරයි. මේක ඔයගොල්ලන්ට ස්පීඩ් කියන්න පුළුවන්ද කියලා අපි try කරලා බලමු. ළඩයක් කඩයක් පඩයක් ඉස්සෝ කඩයක් තෝස කඩයක් සමපෝස කඩයක්. ළඩයක් කඩයක් පඩයක් ඉස්සෝ කඩයක් තෝස කඩයක් සමපෝස කඩයක්. ළඩයක් කඩයක් පඩයක් ඉස්සෝ කඩයක් තෝස කඩයක් සමපෝස කඩයක්. පුළුවන්ද? දැම්මම කරනවා මං ඔබට. ඒ කාලේ මං නිදන් වලලපුවගේම මං දැන් ඉන්නේ පුක්. මෙව්වගේ තමයි මගේ නිදන් තිබ්බේ. මේ බලාපිය ගල් තලාව. ඈත. අඩෝ! යමල්ලා පල්ලෙහාට. මේ කැලේ මැදින් රළු ගමනක් බලව තියන්නේ. හා? Pinky 006 ඔයා බඳින්නද ධනරාජායේ? බඳින්නකෝ. ඔය චූටි කම්බුල් වලින් තොල්ලනින් අල්ලලා උම්මා එකක් දීලා දැම්මම කරනවා මං ඔබට. දැම්මම කරනවා.